සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ඉතින් අපේ අධ්‍යාපන ගමනේ හරිම වැදගත් කඩයිමක් නේ. ඉතින් 10 වසරට යද්දී ඒ විභාගය සඳහා කාණ්ඩ විෂයන් තෝරගන්නීම. අනේ ඒක තමයි අද අපි ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආයිබෝවන් ගැඹුරු විමසුමට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ කතාබහට අපි අද යොදාගන්නේ ගයන් කරුණාතිලක මහතා කරපු වැඩමුළුවක කරුණු. එතුමා ඒකෙදි ගොඩක් වැදගත් දේවල් කියලා තිබුණා. අපි අරමුණේ ඉතින් මේ විෂය තෝරගැනීමේදී මොනවද හිතන්න ඕන කාරණා විශේෂයෙන්ම අර ICT ඒ කියන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණය ගැන තියෙන වැදගත්කම ඒ වටේ තියෙන කතා ඒ ගැන පැහැදිලි අදහසක් දෙන එක ඇත්තටම හිතලා බැලුවොත් නිකන් 10 වසරට එන ළමයින්ට විතරක් නේද දෙමාපියන්ටත් මේක හරිම ටිකක් පීඩනයක් දැනෙන වෙලාවක්. ඔව් ඒක ඇත්ත. මොන විෂයන්ද තෝරගන්නේ අනාගතයට කොහොම වෙයිද? ඕ වගේ ප්‍රශ්න ගොඩයිනේ. ඔව් ඒක බොහොම සාධාරණයි. ගොඩක් දැනට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. මුලින්ම අපි මෙහෙම තේරුම් ගමුකෝ. මේ ක්‍රමය සාමාන්‍ය පෙළට අර අනිවාර්ය විෂයන් ටික තියෙනවානේ. ඊට අමතරව තව විෂය කාණ්ඩ 3ක් තියෙරෝ. කාණ්ඩ 1, 2 සහ 3. මේ හැම කාණ්ඩකින්ම එක විෂයක් තෝරගන්න ඕනි. ඒ කියන්නේ අමතරව තව විෂයන් 3ක්. හරියටම හරි. තව 3ක්. හැබැයි ඉතින් හැම ඉස්කෝලෙම මේ ඔක්කොම උගන්වන්නේ නැහැ නේද? මං අහලා තියෙන විදිහට ඒක පාසලෙන් පාසලට වෙනස් වෙනවා. ඔව්. එතන තමයි වැදගත්ම කාරණේ තියෙන්නේ. හැම පාසලකම එකම විෂයන් ටික නෙවෙයි තියෙන්නේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. දැන් බලන්නකෝ පාසලේ තියෙන සම්පත්. සම්පත් කිව්වේ? ඒ කියන්නේ ලැබ් තියෙනවද, කම්පියුටර්ස් තියෙනවද ඔය වගේ දේවල්. අදාළ විෂයන්ට ගුරුවරු ඉන්නවද කියන එක. හරි. මේ වගේ කාරණා මත තමයි පාසලෙන් පාසලට දෙන විෂයන් ගණන මොනවද ඒ විෂයන් කියන එක සමහර වෙලාවට උගන්වන මාධ්‍යය පවා. මාධ්‍ය කිව්වේ? සිංහලද ඉංග්‍රීසිද වගේ? ඔව් සිංහල දෙමළ ඉංග්‍රීසි ඒකත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමන්ගේ ඉස්කෝලේ මොනවද තියෙන්නේ කියලා මුලින්ම හරියට දැනගන්න එක. හරි. දැන් තව දෙයක් තියෙනවා ගොඩක් අය කියනවා අර ප්‍රධාන විෂයන් ටික තියෙන්නේ ගණන්, සයන්ස්, ඉතිහාසය වගේ. ඒ ටික හොඳට කරගත්තම ඇති. මේ අනිත් කාණ්ඩ විෂයන් එච්චරම ලොකුවට බලපාන්නේ නැහැ කියලා. ඒක ඇත්තද? අන්න ඒක තමයි ඇත්තටම ගොඩක් දෙනෙක් කරන ලොකුම වැරද්දක් වෙන්න පුරුවා. එහෙමද? ඔව් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මොකද මේ කාණ්ඩ විෂයන් කියන්නේ නිකම්ම සාමාන්‍ය පෙළ පාස් වෙන්න තියෙන ඒවා නෙවෙයි. අනාගතයේදී ඒ කියන්නේ උසස් පෙළට යද්දී යුනිවර්සිටි යද්දී එහෙම නැත්නම් මොකක් හරි වෘත්තීය පුහුණුවකට යද්දී මේ විෂයන්ගෙන් ගන්න දැනුම අර කුසලතා ඒවා සමහර වෙලාවට අර අනිවාර්ය විෂයන් වගේම නැත්තම් ඊටත් වඩා ඔව් ඊටත් වඩා තීරණාත්මක වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට අනිත් කතාව අර ලේසිම විෂයන් ටික තෝරගත්තම ඒකක දාගන්නේ ලේසි කියන එක. ඒකත් තියෙනව නේද? ඕ සමහරෙමනේ හිතන්නේ අපෝ අමාරුයා කරලා වැඩක් නෑ. ඒකත් ඉතින් සමාජයේ තියෙන තවත් එක වැරදි මතයක්. හරි. කිසිම විෂයක් නිකම්ම ලේසි හෝ අමාරු කියලා නෑනේ. විෂයක ලේසිය අමාරුව තීරණය වෙන්නේ අපි ඒකට කොච්චර උනන්දුද කොච්චර මහන්සි වෙනවද කියන එක මත. ලේසි කියලා හිතාගෙන තෝරගත්තට හරියට වැඩ කරේ නැත්නම් උනන්දුවක් නැත්නම් ඒක තමාරුයිනේ. ඒක ඇත්ත. අනිත් අතට අමාරුයි කියලා හිතන විෂයක් වුණත් අපි ආසාවෙන් කැපවීමෙන් ඉගෙන ගන්නව නම් ඒක ලේසි වෙන්න පුරුවන්. ඉතින් වැදගත් වෙන්නේ ලේසිය හොයන එක නෙවෙයි තමන්ගේ කැමැත්ත අනාගත බලාපොරොත්තු ඒවට ගැළපෙන දේ තෝරගන්න එක. හරිව පැහැදිලි. අපි මේ කතා කරන්න පදනම් කරගත්ත ගයාන් කරුණාතිලක මහතාගේ වැඩමුළුව ගැන කිව්වනේ. එතුමා ගැනත් පොඩ්ඩක් කතා කරමු. එතුමා කවුද මේ ගැන කතා කරන්න සුදුසුකම් ලබන්නේ? ඔව් ඒක දැනගෙන ඉන්න එක හොඳයි. අපි මේ කරුණු ගන්න අපේ මූලාශ්‍රය ඒ වැඩමුළුව කරපු ගයාන් කරුණාතිලක මහතාගේ පසුබිම බැලුවොත් එතුමා ICT පැත්තෙන්, ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය පැත්තෙන් ජාතික ඩිප්ලෝමායක ඉඳලා සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් වගේ දේවල් දක්වා සුදුසුකම් තියෙන කෙනෙක්. තියෙනවා. ඊට අමතරව සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් විදිහට වෘත්තීය පුහුණු උපදේශක කෙනෙක් විදිහටත් වැඩ කරලා අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික දැනුමක් තියෙනවා. ඔව්. තාක්ෂණික දැනුම විතරක් නෙවෙයි අධ්‍යාපනීය වෘත්තීය මාර්ගෝපදේශනයේ පැත්තෙනුත් හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් එතුමා කියන දේවල් වල හොඳ ප්‍රායෝගික පදනමක් තියෙනවා කියන්න පුළුවන්. නියමයි. එවනම් අපි තව ටිකක් පැහැදිලි කරගමු. ඇයි මේ 10 වසරේදී ගන්න තීරණය මෙච්චර වැදගත්? අනාගතයට කොහොමද මේක කෙලින්ම බලපාන්නේ?
මේක හරියට අනාගතයට කරන ආයෝජනයක් වගේ තමයි. බලන්න ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි දැන් උසස් පෙළට මොන ක්ෂේත්‍රයෙන්ද යන්නේ ඊටාගෙන ඉන්නේ. විද්‍යාද, වාණිජ්‍යද, කලාද, තාක්ෂණද? අන්න ඒ ක්ෂේත්‍රයට හොඳ පදනමක් මේ සාමාන්‍ය පෙළ කාණ්ඩ විෂයන්ගෙන් වැටෙනවා. සමහර A-level subjects වලට O-level වල අදාළ subject එක කරලම තියෙන්න ඕන නීතියක් නැති වෙන්න පුළුවන්. ඒත් කරලා තියෙන එක ලොකු වාසියක්. අනිවාර්යෙන්ම ලොකු වාසියක්. දෙවෙනි කාරණේ තමයි තමන්ගේ ඇත්ත දක්ෂතා හැකියාවන් කැමැත්ත තියෙන මොන පැත්තටද කියලා හොයාගන්න මේක උදව්වක් වෙනවනේ. හරි. එතකොට ඒකට ගැළපෙන විෂයන් තෝරගත්තම අනාගතයේදී තමන් ආස කරන තෘප්තිමත් වෙන්න පුළුවන් අධ්‍යාපන මාර්ගයකට වෘත්තීය මාර්ගයකට යන්න ලේසි. විශ්වවිද්‍යාල ප්‍රවේශයටත් බලපානවද? සමහර වෙලාවට බලපන්න පුළුවන්. තුම්රිනෝ හිතන්නකෝ කවුරු හරි O level වල එක ක්ෂේත්‍රයක් කරලා පස්සේ කාලෙක වෙනම පැත්තකට යනවා කියලා. එහෙම වෙනෝනේ. එහෙම වුණත් මේ කාණ්ඩ විෂයන් වලින් ඉගෙන ගන්න මූලික දැනුම, හිතන විදිහ, ප්‍රශ්න විසඳන හැටි, ඒ දේවල් කොහෙ ගියත් ප්‍රයෝජනවත්. ඒ කියන්නේ අනාගතයේ මොන වෘත්තිය තෝරගත්තත් දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක්, බිස්නස් කරන කෙනෙක්, කලාකාරයෙක් කවුරු වුණත් මේක තමයි ඒ ගමනට තියෙන මුල්ම වැදගත් පියවරක්. එතකොට මේ කාණ්ඩවල තියෙන විෂයන් මොනවා කියවද? පොඩ්ඩක් වර්ග කරලා කිව්වොත්. අපි දල වශයෙන් බලමු. පළවෙනි කාණ්ඩයේ වැඩියෙන් තියෙන්නේ අර භාෂා සහ මානව ශාස්ත්‍ර පැත්තට බර ඒවා. භාෂා කිව්වේ? දෙවෙනි භාෂාව ඒ කියන්නේ සිංහල හෝ දෙමළ. ඊට පස්සේ ප්‍රාන්ස්, ජර්මන්, ජපාන්, හින්දි වගේ විදේශ භාෂාව. පාලි, සංස්කෘත. ඒකම වාණිජ්‍ය විෂය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය වගේ ඒවත් පළවෙනි කාණ්ඩයේ තියෙනවා. හරි. එතකොට දෙවෙනි සහ තුන්වෙනි කාණ්ඩ. දෙවෙනි කාණ්ඩයයි කැටගරි 2, තුන්වෙනි කාණ්ඩයයි කැටගරි 3 ගත්තම ඒවේ තියෙන වැඩියෙන් ප්‍රායෝගිකයි තාක්ෂණිකයි පැත්තට බර විෂයන්. උදාහරණයක් විදිහට දැන් අර සෞන්දර්ය විෂයන් තියෙන්නේ නැටුම්, සංගීතය, චිත්‍ර වගේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, ගෘහ ආර්ථික විද්‍යාව. ඒ වගේම කෘෂි කර්මය, ජල ජීවී වගේ තාක්ෂණික විෂයන්. ඊට පස්සේ අර නිර්මාණ තාක්ෂණ වේදය තියෙන්නේ ඉදිකිරීම්, යාන්ත්‍රික, විදුලි ඉලෙක්ට්‍රොනික. ඔව අලුතින් ආපු විෂයන් නේද? සාපේක්ෂව අලුත් ඒකම sannivedana හා මාධ්‍ය අධ්‍යයනය සහ අපි අද විශේෂයෙන් කතා කරන ICT. ඒ කියන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණය. මේ ඔක්කොම මේ කාණ්ඩවලට වැටෙනවා. ඉතින් පේනවනේ තොරගන්න කොච්චර විෂය පරාසයක් තියෙනවද කියලා. ඇත්තටම පුළුල් පරාසයක්. දැන් ඔය අතරින් ICT ගැන කතා කරද්දී එක පැත්තකින් ලොකු උනන්දුවක් තියෙලම වගේ පේනවා. ඒ තනිත් පැත්තෙන් අපෝ ICT ළඟ අමාරුයි. ඒක කරන්න බෑ කියන කතාවකුත් හැමතැනම වගේ ඇහෙනව නේද? අන්න ඒක තමයි ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. අයි එහෙම මතයක් හැදිලා තියෙන්නේ. මං කලිනුත් කිව්වා වගේ විෂයේ අමාරුව තීරණය වෙන්නේ අපි ඒකට දාන මහන්සිය මතනේ. ICT අමාරුයි කියලා හිතුවට ඇත්තටම අපි හැමෝගෙම ජීවිතේට ඒක නැතුම බැරි දෙයක් වෙලා ඉවරයි. එහෙමද? ඔව්. අපි ඒක දන්නවද නැද්ද කියන එක වෙනම දෙයක්. ඒත් අපි හැමෝම පාවිච්චි කරනවා. ඒ කොහොමද එදිනෙදා ජීවිතේ ICT පාවිච්චි වෙනවා කියන එක පොඩ්ඩක් කිව්වොත්. හරි. බලන්නකෝ. අපි බැංකුවට යනවා, ATM එකෙන් සල්ලි ගන්නවා, ඔන්ලයින් සල්ලි යවනවා, ෆෝන් එකෙන් බිල් ගෙවනවා. ඔව්. එදී දැන් මේ Zoom, Teams පාවිච්චි කරනෝ නේද? presentations හදනවා, online ඉගෙන ගන්නවා. ඒකත් එක්ක. ඉස්පිරිතාලයකට ගියොත් EEG, ECG වගේ ටෙස්ට් කරන මැෂින්, lab reports එන විදිහ මේ හැම එකකම ICT තියෙනවා. හරි. බස් එකේ, කෝච්චියේ ටිකට් online book කරනවා. Google Maps දාගෙන පාර හොයා ගන්නවා. ඔව්. විනෝදට ගේම්ස් ගහනවා, YouTube බලනවා, Facebook යනවා. මේ හැමදේම ICT තමයි. ඇත්තනේ. අපි ඒක ICT කියලා හිතුවේ නෑ නෙච්චර. අන්න ඒකයි. ඉතින් අපි නොදැනීම ICT එක මෙච්චර ගනුදෙනු කරනවා නම් ඇයි අපිට ඒක විෂයක් විදිහට ඉගෙන ගන්න බැරි? එහෙම හිතන්න හේතුවක් නෑ නේද? ඒක නම් ඇත්ත. එදිනෙදා පාවිච්චියයි විෂයක් විදිහට ඉගෙන ගන්න එකයි පොඩි වෙනසක් තියනා තමයි. ඒත් ඔබරෝයි කියන විදිහට ජීවිතේට මෙච්චර සම්බන්ධ නම් ඒක ඉගෙන ගන්න එකේ ලොකු වටිනාකමක් තියෙන්න ඕන. ලංකාවේ ඉස්කෝලවලට විභාගවලට ICT ආවේ කොහොමද? ඒකේ ඉතිහාසය මොකක්ද? ලංකාවේ පාසල් විෂය නිර්දේශයට ICT ඉනි සාපේක්ෂව මෑතකදී 2006 ජනවාරි වෙල තමයි සාමාන්‍ය පෙළට කාණ්ඩ විෂයක් විදිහට ICT හඳුන්වා දෙන්නේ. 2006. ඔව්.
ඒ අනුව පළවෙනි පාරට ICT පේපර් එකකට ළමයි ලිව්වේ 2007 O level එකේදී. ඊට පස්සේ 2011 ඉඳලා උසස් පෙළටත් ඕනෑම විෂය ධාරාවකින් කරන්න පුළුවන් ප්‍රධාන විෂයක් විදියට ICT එකතු වුණා. ඒ කියන්නේ දැන් A level වලත් ICT තියෙනවා. ඔව්. තවත් වැදගත් දෙයක් තමයි අනාගතයේදී ICT වල වැදගත්කම තවත් වැඩි වෙන පාටක් තියෙන්නේ. ඒ කොහොමද? අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් යෝජනාවක් ඇවිත් තියෙනවා 2029 ඉඳලා අලුත් විෂය නිර්දේශයක් එනවනේ. ඒකෙදි උසස් පෙළ සයන්ස් කරන හැමෝටම ICT අනිවාර්ය කරන්න. ඇත්තද? අනිවාර්යයෙන්ම කරන්න. ඔව් මේක තවම යෝජනාවක් විතරයි. ඒත් මේකෙන් පේනවා අධ්‍යාපන බලධාරීන් පවා ICT වල අනාගත වටිනාකම කොච්චර ඉහළින් දකින්නවද කියලා. ඒ වුණාට අර මුලින් කියපු බය තාම තියෙනවා. හොඳයි තමයි ඉතින්. ඒත් ඒක ගන්න බැරි වුණොත් ICT වලින් ෆේල් වෙන ගාන වැඩියලු. ඔය වගේ කතා තාම ඇහෙනවනේ. ඒවයි ඇත්තක් තියෙනවද? හොඳ ප්‍රශ්නයක්. අන්න ඒකට තමයි අපි කටකතා අහන්නේ නැතුව ඇත්ත දත්ත බලන්න ඕනේ. හරි බලමු. විභාග දෙපාර්තමේන්තුවේ ස්ටැටිස්ටිකල් රිපෝට්ස් තියෙනවනේ. උදාහරණයක් විදිහට අපි 2023 O level ICT results ගමුකෝ. 2023. ඔව්. ICT වලට පෙනී හිටපු මුළු ළමයි ගාන 85306ක්. 85000කට වැඩිය. ලොකු ගානක්. මේ 85000න් ඒ සාමාර්ථ විතරක් අරන් තිනෝ 24019ක්. 24000ක් ඒ විතරක්. ඔව්. ඒ විතරක්. B සාමාර්ථ 17865ක්. C සාමාර්ථ 24334ක්. S සාමාර්ථ 12788ක්. දැන් බලන්න පෙනී හිටපු මුළු ගානෙන් 92.61% පාස් වෙලා. 92 ගානක්. ඔව්. අසමත් වෙලා. ඒ කියන්නේ W සාමාර්ථය අරන් තියෙන්නේ 7300 දෙනයි. ඒ කියන්නේ 7.39%යි. 7000කටත් අඩු ගානක් තමයි ෆේල් වෙලා තියෙන්නේ. එතකොට හරියටම. එතකොට 93කට කිට්ටු ගානක් පාස් වෙනවා කියන්නේ ඒක නම් ඇත්තටම හරිම ඉහළ අගයක්. අන්න ඒකයි මම කිව්වේ. අර කියන තරම් භයානක තත්වයක් නෑනේ එතකොට. කොහෙත් නෑ. ICT ඇත්තරම අමාරුම විෂයක් නම් කොහොමද හැම අවුරුද්දෙම මෙච්චර ළමයි ගොඩක් පාස් වෙන්නේ? සමහර විට අර ලේසි කියලා හිතන වෙන විෂයන් වලටත් වඩා පාස් රේට් එක ICT වල හොඳ ඇති. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා අර අමාරුයි කියන කතාවට විතරක් බය වෙලා මේ වටිනා අවස්ථාව නැති කරගන්න එක අපරාධයක්. හරියට උනන්දුවෙන් ප්ලෑන් එකක් ඇතුව වැඩ කළොත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කෙනෙක් තමයි මේ ඩේටා වලින් පේන්නේ. හරි ඒක පැහැදිලි. එතකොට කෙනෙක් ඇයි ICT තෝරගන්න ඕන? මොනවද තියෙන ප්‍රධාන වාසි? අර අනාගතයේ තියෙන වැදගත්කම ඇරුණම වාසි නම් අතරම ගොඩක් තියෙනවා. අපි ප්‍රධාන කීපයක් බලමුකෝ. දැන් A level වලට ICT ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට මේ O level ICT දැනුම කියන අනිවාර්යයෙන්ම ලොකු ශක්තියක්. ඒක A level වලට ලොකු පහසුවක් වෙනවා. විශ්වවිද්‍යාලයට යද්දි යුනිවර්සිටි එකක ICT, computer science, software engineering වගේ ඩිග්‍රී එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට ඕන මූලික දැනුම මේකෙන් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි හිතන්නකෝ කෙනෙක් යුනිවර්සිටි එකේ වෙනම ෆීල්ඩ් එකකට යනවා කියලා. ආර්ට්ස්, කොමර්ස්, සයන්ස් උනත්. ඒ හැම ෆීල්ඩ් එකකම වගේ පළවෙනි අවුරුද්දේ අනිවාර්යෙන් ICT සම්බන්ධ මොකක් හරි මොඩියුල් එකක් නැත්නම් බේසික් කම්පියුටර් ලිටරසි ගැන ඉගෙන ගන්න වෙනවා. එහෙම එකක් තියෙනවද? ඔව් අනිවාර්යෙන් තියෙනවා. ඒ වෙලාවටත් මේ O level ICT දැනුම ගොඩක් උදව් වෙනවා. හරි. ඊට අමතරව හිතන්නකෝ වෘත්තීය පාඨමාලාවක් කරන්න. graphic designing හරි web development හරි වගේ දෙයක්. ඒවටත් මේක හොඳ ෆවුන්ඩේෂන් එකක්. තමන්ගේ කම්පියුටරේ පොඩි අවුල් වෙනවනේ. software ප්‍රශ්නයක්, පොඩි hardware අවුලක්, ඒ වගේ දෙයක් වුණත් තනියම හදාගන්න දැනුමක් ලැබෙනවා. ඒකත් හොඳන්නේ. රස්සාවක් කරන කෙනෙක් නම් ප්‍රොමෝෂන් වලට තියෙන ICT එක්සෑම් වලට ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන්. අඩුම ගානේ තමන්ගේ CV එකක්, ලියුමක් පිළිවෙලකට හදාගන්න, ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න. ඒවත් ඕන වෙනවා. මේ හැම දෙයකටම වඩා වැදගත්ම දේ තමයි මොකද්ද? අද ලෝකය, අනාගත ලෝකය දුවන්නේ ටෙක්නොලොජි වලින්. අද බලන්න දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ලෝයර් කෙනෙක්, අකවුන්ටන්ට් කෙනෙක්, ආටිස්ට් කෙනෙක්, මීඩියා වල කෙනෙක්, කෘෂිකර්මය කරන කෙනෙක්. මේ ඕනෑම ෆීල්ඩ් එකක කම්පියුටර් ලිටරසි කියන එක අත්‍යවශ්‍ය වෙලා. ඒ නිසා ICT ගැන දැනුමක්, ස්කිල්ස් තියෙන අයට ලංකාවේ වගේම පිටරටත් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ ඉල්ලුම තව වැඩි වේද? අනිවාර්යෙන්ම. ඒක ඉදිරියට තවත් වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. එතකොට ICT පැත්තෙන් ඉස්සරහට ගියොත් කරන්න පුරම් උපාධි පාඨමාලාවේම මොනවද? ඒ ගැනත් පොඩි අදහසක් දෙමුද?
ලොකු ලිස්ට් එකක් නැතුව ප්‍රධාන වර්ග ගැන කිව්වොත් අනිවාර්යයෙන් ICT සම්බන්ධව උසස් අධ්‍යාපනයේදී හරියම පුළුල් ෆීල්ඩ් එකකට යන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි වර්ග කීපයක් ගැන කතා කරමු. එකක් තමයි අර ඍජුවම ICT සම්බන්ධ ඒවා. IT, computer science, software engineering වගේ උපාධි. BIT, BSc IT වගේ ඒවා. BIT, BSc in IT, BSc in computer science, BSc in software engineering වගේ. ඊළඟට තියෙනවා ICT වල තවත් ඇතුළට ගිහින් ස්පෙෂලායිස් කරන්න පුළුවන් උපාධි. උදාහරණ විදිහට cyber security. සයිබර් ආරක්ෂණය. ඒක දැන් ගොඩක් කතා වෙනව නේද? cyber security, data science, network engineering, artificial intelligence ඒ කියන්නේ AI සහ robotics. ඒ වගේ අංශ. AI සහ robotics. ඒ වගේම ICT දැනුම වෙනත් ෆීල්ඩ් එකක කම්බයින් කරලා කරන උපාධිත් තියෙනවා. business IT, multimedia and web technologies, electronics and IT වගේ. මේවා ඉගෙන ගන්න ලංකාවේ තියෙන ප්‍රධාන තැන් මොනවද? රජයේ ඒවා, පෞද්ගලික ඒවා? රජයේ විශ්වවිද්‍යාල ගත්තොත් කොළඹ, මොරටුව, පේරාදෙණිය, රුහුණ, යාපනය, සබරගමුව, වයඹ. ওই වගේ ගොඩක් විශ්වවිද්‍යාලවල මේ කෝසස් තියෙනවා. SLIT එකත් ගොඩක් ප්‍රසිද්ධයිනේ. ප්‍රයිවට් සෙක්ටර් එකේ ගත්තොත් IIT, NIBM, APIT, SINEC වගේ තැන්වලින් ඉන්ටර්නැෂනල් ඩිග්‍රීස් කරන්න පුරුවන්. වෘත්තීය පුහුණුව පැත්තෙන් ගවර්න්මන්ට් සෙක්ටර් එකේ VTA, NYSC, NEITA, ටෙක්නිකල් කොලෙජස් STC තියෙනවා. ප්‍රයිවට් සෙක්ටර් එකේ ESOFT, IPM, AIT වගේ ගොඩක් තැන් තියෙනවා. නියමයි. එතකොට මේ ෆීල්ඩ් එකේ තියෙන ජොබ්ස්, රැකියා අවස්ථා දැන් කට්ටිය වැඩියන්න බලන්නේ ඒකනේ. රැකියා අවස්ථා නම් ඇත්තටම අතිවිශාලයි. අපි උදාහරණ කීපයක් විතරක් ගමුකෝ. software engineersලා, web developersලා, mobile app developersලා, data scientistලා, cyber security analystලා, AI engineersලා මේවා ටිකක් ටෙක්නිකල් පැත්තට බර ඒවා. හරි. ඒ වගේම network administratorsලා, database administratorsලා, cloud computing specialistලා, IT project managersලා මේවා ටිකක් management සහ operations පැත්තට යනවා. තව UI UX designers ලා ඉන්නවා, game developers ලා, digital marketing specialists ලා, IT teachers ලා, trailers ලා, robotics engineers ලා, ICT consultants ලා. ඔය වගේ ගොඩක් විවිධාකාර jobs තියෙනවා. ඇත්තටම ලොකු පරාසයක්. මේ ෆීල්ඩ් එක හැමදාම දියුණු වෙන නිසා අලුත් jobs හැමතිස්සෙම ඇදෙනවා. නියමයි. ඇත්තදම මේ කරුණ ටික එකට අහද්දි තමයි හරියටම තේරෙන්නේ මේ තීරණයේ තියෙන බරපතලකම. අර ICT වගේ විෂයක තියෙන පොටෙන්ෂල් එක ගොඩක් වෙලාවට අපි මේවා හරියට දන්නේ නැතුවනේ තීරණ ගන්නෙ. ඒක තමයි වෙන්නේ. ඒ නිසා අවසාන වශයෙන් දෙමාපියන්ටත් දරුවන්ටත් කියන්න තියෙන එකම දෙයයි. මොකද්ද ඒ? අහල පහලයි කියන නිසා, යාළුවා තෝරගන්න නිසා, එහෙමත් නැත්නම් මේක ලේසි කියලා කවුරු හරි කිව්ව පළියට විෂයන් තෝරගන්න එපා. තමන්ගේ දක්ෂතාවය මොකද්ද? තමන් ඇත්තටම ආස මොනවටද? අනාගතේ මොන වගේ පැත්තකටද යන්න ඕන? ඔය කාරණා ගැන හොඳට හිතන්න. අවශ්‍ය නම් ටීචර්ස්ලාගෙන් අහන්න, මේ ෆීල්ඩ් ගැන දන්න අයගෙන් උපදෙස් ගන්න. හරි. ඒ ඔක්කොම කරලා බුද්ධිමත්ව දැනුවත්ව තීරණයක් ගන්න. විශේෂයෙන්ම අර ICT වගේ විෂයක් තෝරගන්න එක අනිවාර්යෙන්ම අනාගතයට කරන හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියන එක මතක තියාගන්න. ඒවනම් අද මේ ගැඹුරු විමසුමෙන් පැහැදිලි වෙන්න ඇති සාමාන්‍ය පෙළ විෂයන් තෝරගැනීම විශේෂයෙන්ම ICT වගේ විෂයක් ගැන තීරණයක් ගනිද්දී අපි නිකම් හිතනවට වඩා ගොඩක් දේවල් හිතන්න තියනවා කියලා අර කටකතාවලට අනවශ්‍ය බයට ඉඩ නොදී ඇත්ත ඩේටා දිහා බලලා අනාගතයේ තියෙන අවස්ථා ගැන හිතලා තීරණයක් ගන්න එක කොච්චර වැදගත්ද කියලා දැන් පැහැදිලි නේද? ඔව්. අවසාන වශයෙන් මම පොඩි දෙයක් හිතන්න ඉතුරු කරන්නම්. කියන්න. අපි මේ කතා කරපු artificial intelligence. ඒ කියන්නේ AI ගැන පොඩ්ඩක් හිතන්න. හයි. අනාගත ලෝකයේදී අපි සාමාන්‍යයෙන් ටෙක්නිකල් නෙවෙයි කියලා හිතන ෆීල්ඩ් තියෙන්නේ. දොස්තරලා, ලෝයර්ස්ලා, ආටිස්ට්ලා, ටීචර්ස්ලා ඒ වගේ ෆීල්ඩ් වල ඉන්න අයට පවා යම් මට්ටමක AI සාක්ෂරතාවයක්. ඒ කියන්නේ AI ගැන ඒක පාවිච්චි කරන විදිහ ගැන බේසික් දැනුමක් තියෙන එක කොච්චර දුරට අත්‍යවශ්‍ය වේද? ඒක නම් හිතන්න ඕනේ දෙයක් තමයි. එහෙම බැලුවම අද O level වලදී ICT වලින් ගන්න බේසික් දැනුම අර කම්පියුටර් ලිටරසි එක අපි සමහර විට හිතනවාට වඩා පුළුල් පරාසයක අනාගත දොරටු අරින්න ඉඩ තියෙනවා නේද? ඒක ඇත්ත. ඒ ගැන තවදුරටත් හිතන්න, ගවේෂණය කරන්න. එහෙමනම් අද අපි කතා කරපු මේ කරුණ ඔළුවේ තියාගෙන Tamanට ගැළපෙනම නිවැරදිම තීරණය ගන්න කියන අපි හැමෝටම මතක් කරනවා. Tamanගේ යාළුවන්ටත් මේ ගැන කියන්න. ICT වලට බය නැතුව උනන්දුවෙන් මුහුණ දෙමු.
අනාගතය ගැන පැහැදිලි දැක්මක් ඇතුව සැලැස්මක් ඇතුව වැඩ කරමු. මේ වටිනා කතාබහට එකතු වුණු ඔබ සැමට ස්තුතියි. ගැඹුරු විමසුමේ තවත් සාකච්ඡාවකින් නැවත හමු වෙමු.